Hi. අද මං ඇවිත් ඉන්නේ ලක්ෂම්බර්ග් වලට. මං ඇවිත් ඉන්නේ තනියම නෙමෙයි. වෙන මෙයාත් එක්ක. අපි දැන් යනවා කැෆේ එකකට. කැෆේ එකට ගිහිල්ලා අපි උදේට කාලා කොෆි එකක් බීලා ඊට පස්සේ යනවා මෙහෙ ඇට්‍රැක්ෂන්ස් බලන්න. අපි මං ඔයගොල්ලන්වත් එකතු කරගන්න. මම මේ travel කරන 5th country එක. ඔයා travel කරන third? fourth. මං එයා නැතුව ගියේ එක country එකකට විතරයි. Prague. අනිත් මං ගිය හැම country එකටම එයාත් ගිහින් තියෙනවා. ඉතින් අපි දෙන්නම දැන් ඇවිත් ඉන්නවා ලක්ෂම්බර්ග් වලට. අපි දැන් කැෆේ එකට ඇවිත් ඉන්නේ. අපි hot chocolate බිව්වා. මොකක්ද කියන්නේ? mocha. cafe mocha එක. අපි දැන් යනවා සිටි එක තියෙන මොනවද කියලා බලන්නයි. අපි සේව් කරන් තියෙන තැන් වගේ ඒ තැන් වලට යන්න ඕන. ඊට පස්සේ අපි හවස අපි මෙහි නවතින්නේ නැහැ. අපි මෙහෙම යනවා බෙල්ජියම් වලට. මම ඒක වෙන බ්ලොග් එකකින් ගන්නම්. මේ බ්ලොග් එකේ තියෙන්නේ ලක්ෂම්බර්ග් වල තියෙන දේවලුයි අපි මෙහි කරන දේවලුයි. මේ තමයි අපි දැන් බීපු hot chocolate එකයි කැෆේ මොකා එකයි. ලක්ෂම්බර්ග් වල තියෙන මේන් පොයින්ට් එකක් තමයි මෙහි ට්‍රාන්ස්පෝර්ට්, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ෆ්‍රී. ඒ කියන්නේ කිසිම පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. මෙහි බස් එහෙම මාර ලස්සනයි. අනිත් එක තමයි ලක්ෂම්බර්ග් කියන්නේ අපි GDP per capita එක ගත්තාම richestම country එක තමයි ලක්ෂම්බර්ග් කියන්නේ. ඉතින් මේකේ මෙහෙට ආවහම මෙහෙ අර තියෙන richest ඒ කියන්නේ wealthy look එක ඒ හැම එකකින්ම පේන technologies වලින් ඒගොල්ලෝගේ තියෙන transport systems වලින් ඒ හැම එකකින්ම ඒක පේනවා මාරම ලස්සනයි. මෙහි ජර්මනියයි දෙකම නිකන් same වගේ buildings එහෙම ඔක්කොම නිකන් same වගේ. but මෙහි attractions තියෙනවා ගොඩක්. අපි දැන් යනවා ඒව බලන්න. අපි මුලින්ම ආවේ මෙන්න මෙතන. මන් දන්නේ නැහැ මේක මොකක්ද කියලා. හැබැයි just a souvenir වගේ එකක්. ඊපස්සේ අපි යනවා මන් දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා ඇත්තටම. තියෙන ඒවා බලන්න යනවා. අද මෙහෙ පොඩ්ඩක් සීතයි. පොඩ්ඩක් නෙමේ චුට්ටක් සීතයි. සීත කියන්නේ හුලං තියෙනවා. ඒ හුලං නිසා සීතෙනවා වැඩි. මන් දැන් මේ ඇවිත් ඉන්නේ panoramic view එකක් තියෙනවා මෙහෙ ලක්ෂම්බර්ග් සිටි එකේ. මන් දැන් ඇවිත් ඉන්නේ එතනට. මෙන්න මේක මට මේක දැක්කම මතක් වෙන්නේ නයින් ආචර්ස් බීච් එක. මම ඇත්තටම ලංකාවේ නයින් ආචර්ස් එකට ගිහිල්ලා නැහැ. ඒත් මම දැක්කලා තියෙනවා ෆොටෝස් වීඩියෝස්. ඉතින් මේක දැක්කහම මට ඇත්තටම මතක් වෙන්නේ නයින් ආචර්ස් එක. මෙතන මාර ලස්සනයි. මේක panoramic view එකක් තියෙන්නේ.
අපි උඩින් නම් පහළ බලපුවම එතන මාරම ලස්සනයි. මාරම අර සීනික් view එකක් තියෙන්නේ. මම මාරම ආසයි එතනට. ඔය පහළ තියෙන්නේ ලක්ෂම්බර්ග් සිටි එකේ තියෙන ගෙවල්, buildings ඒවා උඩින් නම් බලද්දී අර මාර විදියට ලස්සනට පේනවා. මං හිතන්නේ මේක ලයිබ්‍රරි එකක්. මොකද අර උඩ ගහලා තියෙනවා බිබ්ලියෝතෙක් කියලා. ජර්මන් වලින් බිබ්ලියෝතෙක් කියන්නේ ලයිබ්‍රරි එකට. ඉතින් මං හිතනවා මේකත් ලයිබ්‍රරි එකක් වෙන්න ඇති කියලා. මේ දැන් ඔයාලට පේන එක එතන පරවියෝ ගොඩක් ඉන්නේ. කියන්නේ පරවියෝ එකින් එක්කෙනා නිකන් කනෙක්ට් වෙලා වගේ. ඒක මාරම ලස්සනයි. මම දන්නේ නැහැ මේ බිල්ඩින් එක මොකක්ද කියලා. හැබැයි ඒකට ස්ටැචුස් වගේක් තිබ්බා. ඒ ටික මාරම ලස්සනයි. අපි ඔතන ඉඳලා ඊට පස්සේ අපි ගියා පොඩක් සිටි එක ඇතුළට වෙන්න. මොකද ඒ සිටි එක ඇතුළට වෙන්න තමයි චුට්ටක් අපිට බලන්න දේවල් තිබ්බේ. අපි යද්දී අපිට හම්බ වුණා කැතීඩ්‍රල් එකක්. ඒකේ නම නෝටර්ඩාම් කැතීඩ්‍රල් කියලා. මේක මාර්ම ලස්සනයි. ඇත්තටම කියන්නේ හිතාගන්න බෑ කොහොමද ඒ කට්ටිය ඒ කාලේ හදපු කට්ටිය මේ කාලේ ටෙක්නොලොජි එකක් නැතුව, කියන්නේ ඒ කාලේ මේ අද තියෙන වගේ ටෙක්නොලොජි එකක් තිබ්බේ නැහැනේ. ඉතින් ඒ කාලේ ඒක හැදුවේ කොහොමද කියලා ඇත්තටම හිතාගන්න අමාරුයි. ඒ තරම් ලස්සනට ඒක ඇතුළට ගියාම ඇත්තටම ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. අපි චර්ච් එක ඇතුළට ගියා. ඒ ඇතුළට යද්දී ඒගොල්ලෝගේ බෝඩ් එකක් තිබ්බා. ඒ බෝඩ් එකේ තිබ්බ විදිහට ලක්ෂම්බර්ග් සිටි එක ෆවුන්ඩ් කරන් තියෙන්නේ 963. ඒ විදිහට ඔය බෝඩ් එකේ තියෙන්නේ ඒගොල්ලෝ එක ඉයර්ස් වල ඒ කැතීඩ්‍රල් එක, ඒ සිටි එකේ වුණ දේවල් ඒ ටික තමයි ඔය බෝඩ් එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ යනවා නම් ඒක ඇතුළට ගියාම ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. මේ කැතීඩ්‍රල් එක පහලත් තව නිකන් පොඩි චර්ච් එකක් වගේ තියෙනවා. ඒක ඇතුළටත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඔයගොල්ලෝ යනවා නම් මේ ඔක්කොම ඔය පේන ග්ලාසස් වල ඔක්කොම මාර ලස්සනට එක පේන්ස් තියෙනවා. ඒ අර මම දන්නේ නැහැ ඒ වලට කියන නම. මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ කන්ෆෙෂන් කරන ඒ අර කුටි තමා, කන්ෆෙෂන් කරන කුටි තමා ඔය තියෙන. ඒවා දෙපැත්තෙම තිබ්බා. ඒව ඔක්කොම ලී වලින් හදලා තිබ්බේ. මං හිතන්නේ කන්ෆෙෂන් රූම්ස් 20කට වඩා තිබ්බා මට මතක විදිහට. මේ තියෙන්නේ මං අර පහළ තියෙනවා කියව පොඩි චර්ච් එක. උඩ ලොකු එකක් නේ. මෙතන නිකන් අර නෝමලි මාසස් තියන්න වගේ තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. අපි දැන් ඇවිත් ඉන්නේ විලියම්ස් ගායකට. මං හිතන්නේ මේක තමයි සිටි සෙට් එක. ගොඩක් දේවල් තියෙනවා. එතන හෝටල් එකක් තියෙනවා. අපි දැන් ඉන්නේ විලියම්ස් ගායකේ. අපි දැන් ඉඳගත්තා. මොකද අපි දැන් මහන්සි. මහන්සි නැද්ද? මහන්සි. මොකද අපි දැන් බෑග් උතාරන් තමයි හතර වටේම ඇවිදින්නේ. ඉතින් අපි දැන් අර මහන්සි ඒත් එක්කම සීතයි. මේ තියෙන්නේ ලක්ෂම්බර්ග් වල තියෙන පැරයිස් ග්‍රෑන්ඩ් එක. මේකේ තමයි ඒ කාලේ ලක්ෂම්බර්ග් වල ඉඳලා තියෙන ඩූක් ඉඳලා තියෙන්නේ. මේකේ අපිට මට දන්න විදිහට සමයකේදී ඔයගොල්ලෝ යනවා නම් සමයකේදී ඔයගොල්ලන්ට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම ගයිඩඩ් ටුර් එකක් ගන්නත් පුළුවන්.
අපි ඊට පස්සේ සිටි සෙන්ටර් එකේ ඇවිදලා මට බඩගිනි උන නිසා අපි නිකන් බ්‍රන්ච් එක ගන්නවා වගේ ඩෙලි කොරියානු එකට ගියා. මොකද මට කොරියන් ෆුඩ් ගන්න ඕන වෙලා තිබ්බා. මම එතනට ගිහින් ගත්තේ රයිස් with කොරියන් ෆ්‍රයිඩ් චිකන්. මට අක්ක ගත්ත එකේ නම නම් මතක නැහැ. හැබැයි ඒක කෝල්ඩ් නූඩල් එකක්. ඒ දෙකම මාර රහයි. කෝල්ඩ් නූඩල් එකට ඩම්ප්ලින්ග්ස් උත් ඒගොල්ලෝ තිබ්බා. එක මාරම රහයි. ඊට පස්සේ අපි හොයාගෙන ගියා ලක්ෂම්බර්ග් වල තියෙන 3 towers වලට. ඕක තමයි 3 towers කියන්නේ. මං හිතන්නේ අර towers 3ක් එක පෙළට වගේ තියෙන නිසා වෙන්න ඇති ඒකට 3 towers කියන්නේ. එතනත් මාර්ම ලස්සනයි. එතනින් එළියට ගියාම එතනත් panoramic view එකක් වගේ තියෙනවා. අපි ගියේ නැහැ මේ ලක්ෂම්බර්ග් වල තියෙන කේබල් කාස්. ඔයගොල්ලන්ට ඒවලත් යන්න පුළුවන්. අපි ගියේ නැහැ මොකද අපිට ටයිම් තිබ්බේ නැති නිසා. ඒ වුණත් ඔයගොල්ලන්ට ඕන නම් මං හිතන්නේ ඒකට ප්‍රයිස් එකක් තියෙනවා. මං ඒක හරියටම දන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒකත් කලින් බලලා ඒක යන්නත් පුළුවන්. ඔය ඔක්කොම දේවල් බලලා ගියා හිස්ටරි ආර්ට් මියුසියම් එකකට. අපි ආවා මේ තියෙන මියුසියම් එකකට. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒකේ මොනවද තියෙන්නේ කියලා. පොඩක් හොරෙන් තමයි කතා කරන්න උනේ. මොකද ඇතුලේ සෙනඟ එහෙම ලොකුවට හිටියේ නැතත් අපි කියන දේවල් එතන එක්කෝ වෙනවා. ඒක නිසා ඉතින් මට පොඩක් හිමීට තමයි කතා කරන්න උනේ. normally ඔයගොල්ලෝ ලංකාවේ මියුසියම් එකට ගිහින් තියනවා නම් exactly the same thing කිව්වොත් හරි. හැබැයි ඒක මේක කියන්නේ ලක්ෂම්බර්ග් වල ඒ තිබ්බ දේවල් තමයි උතන තියෙන්නේ. මේකේ ෆ්ලෝස් 8ක් තියෙනවා. ඒකෙන් සමහර ෆ්ලෝස් වලට යන්න උනේ නැහැ. මොකද ඒවා රිනෝවේට් කරන නිසා. අපි මට මතක විදියට ෆ්ලෝස් 5කට විතරයි ගියේ. ඒ ෆ්ලෝස් 5 තිබ්බ දේවල් නම් මාරම ඇට්‍රැක්ටිව්. ඉතින් ඔයගොල්ලොත් ලක්ෂම්බර්ග් යනවා නම් මේ මියුසියම් එකට අමතක නොකර යන්න. මොකද ඒක ෆ්‍රී. මං දන්න විදියට ලක්ෂම්බර්ග් වල තියෙන එකම ෆ්‍රී මියුසියම් එක. මොකද අනිත් හැම මියුසියම් එකකදීම ඕනම රටක හැම මියුසියම් එකකදීම අපි ෆී එකක් ගෙවන්න ඕනනේ. හැබැයි මේකට යන්න ඔයගොල්ලන්ට ෆ්‍රී. ඒක නිසා ඔයගොල්ලෝ ලක්ෂම්බර්ග් යනවා නම් අනිවාර්යෙන් මෙතනට යන්න. මම ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙදී O levels කරද්දී මම හිස්ටරි වලට මාර මාසයි. මං හිතන්නේ මට වැඩියෙන්ම මාක්ස් තිබ්බෙත් හිස්ටරි වලට. ඉතින් මේ දේවල් බලද්දී මට ආපහු අර අපි ඉගෙනගත දේවල් ඔක්කොම මතක් වුණා. මම ලංකාවේ මියුසියම් එකේදීත් ඔය මියුසියම් එකට යනකොටත් කොයින්ස් ඒවා මේවා බලනවා. ඉතින් මෙතනත් ඒ වගේ දේවල් තිබ්බා. මං මාර මාසයි හිස්ටරි වලට. ඉතින් මෙතනට මට කොහොමත් යන්න ඕන කමක් තිබ්බා. මෙතන ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆ්ලෝස් වලට එක එක ඒවා වෙන් කරලා තියෙන්නේ. පහළම ෆ්ලෝ එකෙන් පටන් අරගෙන ඔයගොල්ලෝ උඩට යද්දි එක කියන්නේ මොඩර්න් දේවල් තමයි උඩට යද්දි ෆ්ලෝස් වල බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය විදියට තමයි අපි ලක්ෂම්බර්ග් ගිහිල්ලා ඒ වටේ ඇවිද්දේ. අපිට ලොකු වෙලාවක් තිබ්බේ නැහැ ලක්ෂම්බර්ග් වල ඇවිදින්න. මොකද අපි උදේ ගිහිල්ලා අපි හවස ආපහු බෙල්ජියම් යන්න තිබ්බ නිසා අපිට හරි චූටි කාලයක් තිබ්බේ. හැබැයි අපි බලන්න ඕන දේවල් ඔක්කොම වගේ කවර් කරගත්තා. ඉතින් අපි ඊළඟට හම්බෙමු බෙල්ජියම් vlog එකෙන්. So that's it for this vlog and bye bye.